දවසක් බූරුවෙකුයි කොටියකුයි පොඩි විවාදයක පටලෙනවා. බූරුව තනකොළ පෙන්නලා කියනවා තනකොළ නිල් පාටයි කියලා. කොටියා කියනවා නෑ ඒක කොළ පාටයි කියලා. බූරුව පිළිගන්නෙම නෑ. ඒ හින්දා විවාදය දෙකින් දිගටම ගියා. අන්තිමේදී දෙන්න තීරණය කරනවා සිංහයාව හම්බෙමු කියලා. සිංහයාව හම්බුවාට පස්සේ බූරුවා ගලින්ම සිංහයාගෙන් අහනවා උතුමාණනි තනකොළ නිල් පාටයි නේද කියලා. සිංහයා කියනවා ඔව් නිල් පාටයි. මොකද්ද ප්‍රශ්නේ? බූරුවා ඊට පස්සේ කියනවා මේ කොටියා මේක පිළිගන්නෙම නෑ. ඒ වගේම එයා මට කරදර කරනවා ඒක කියා. ඒ හින්දා එයාට දඩුවම් කරන්න කියලා. මේක අදහා ගන්න බැරි වෙච්ච කොටියා හිතා ගන්න බැරුව බලන් ඉන්නවා. පස්සේ සිංහයා කියනවා ඔව් අපි මෙයාට දඩුවම් කරන්න ඕනේ කියලා. සිංහයා කොටියට අවුරුදු 5ක කතා කිරීමේ තහනමක් පනවනවා. කොටියට හිතා ගන්න බෑ. පොඩ්ඩක් බූරුවා එහෙම වෙන්න තියලා කොටියා ගිහිල්ලා සිංහයාගෙන් අහනවා උතුමාණනි ඔබ මොකද්ද මේ කළේ? ඔබ හොඳටම දන්නවා තනකොළ නිල් පාට නෙමෙයි කොළ පාටයි කියලා. ඇයි ඔබ මෙහෙම මට දඩුවමක් පැනෙව්වේ? එතකොට සිංහයා කියනවා කොටියෝ මං ඔයාලට දඩුවම පැනෙව්වේ ඔය කොළ පාට නිල් පාට කතන්දරේ හින්දා නෙවෙයි. මම දඩුවම පැනෙව්වේ ඔබ වැනි කෙනෙක් අර බූරුවත් එක්ක ඇයි ඔය ආගියුමන්ට් එක ඔය විවාදයකට ගියේ. ඔයා හොඳටම දන්නවා ඔයාට හොඳට මොලේ තියෙනවා. ඔයාට හිතලා වැඩ කරන්න පුළුවන්. ඇයි ඔයාගේ කාලේ කන්නේ සහ ඇයි ඔයා මගේ කාලේ කන්නේ? ඔයාගේ ප්‍රශ්නයක් මෙතනට අරන් ඇවි. ඔයා කවදාවත් මොඩෙක් එක්ක ඩිස්කස් කරලා විවාද කරලා දිනන්න හදන්න එපා. ගොඩාක් බිස්නස් කරන්න කැමති කට්ටිය බිස්නස් කරන කට්ටිය තමයි මගේ වටේ ඉන්නේ. ඒගොල්ලන්ට මේ ඇඩ්වයිස් එකක් මම දෙන්නේ මේ කතාව ආශ්‍රය කරගෙන. ඔයා බිස්නස් එකක් කරනකොට ඔයා ගොඩාක් ආගියුමන්ට්ස් වලට ඔයාගේ ටීම් එකේ ගොඩක් පාර්ට්නර්ස්ලාත් එක්ක වැඩ කරන්න සිද්ධ වෙනවා. ඔයාගේ වටේ ගොඩක් කට්ටියත් එක්ක වැඩ කරන්න සිද්ධ වෙනවා. එතකොට මෙතනදී ඔයා තේරුම් ගන්න ඕනේ බූරුවා කවුද කොටියා කවුද කියන එක. හරි බූරුව ගොඩක් ඉන්නවා. ඒ බූරුවා අඳුරගෙන ඒගොල්ලන් එක්ක විවාද වල පැටලෙන්න එපා. මොකද ඒක කාල නාස්තියක්. ඒක හතුරු ඇත ගැනීමක්. හරි end of the day අන්තිමට වෙනකොට ඒක කොහෙන් හරි ඔයාට අවාසියක් මිසක ඔයාට වාසියක් අත් වෙන්නේ නැහැ. අපි පුතග්ජන මිනිස්සු විදියට අපි හරි කැමති විවාදයක් කරලා විවාදේ දිනලා ඒ දැනෙන ෆීලිං එක. කාට හරි ගාලා මෙයාට යහුවා නේද කියන ෆීලිං එක. හැබැයි අපි මුහු පුරා යන්න ඕනේ. ලෙවල් එකකට අපි මොචුව වෙන්න ඕනේ. මේකෙන් අපිට හම් වෙන දෙයක් නැහැ. අපි කට පියාගෙන හිටියොත්. එයා කියන දේ හරි කියලා අරගෙන හිටියොත් අපිට නැති වෙන්න දෙයක්වත් නැහැ කියලා. ඉතින් තේරුම් ගන්න බිස්නස් කරනවා කියලා කියන්නේ හැමතිස්සම විකුණනවා සල්ලි හම්බ කරනවා විතරක් නෙවෙයි. මේ වගේ දේවලුත් බිස්නස් කරද්දී ඔයා අනිවාර්යෙන්ම ඔළුවට දාගන්න ඕනේ. ආව ට්‍රේන් කරගන්න ඕනේ. ආව කෝච් කරගන්න ඕනේ. තුන්වෙනි හැත් එක්ක එකතු වෙලා ඉන්න. all the best.